Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද ඔයාලා හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් මේ අපේ හිරු මෙගා ස්ටාර්ස් season 4 එකේ second round එකේ act එක හදපු විදිහ තමයි ඉතින් මේ මම ඔයගලන්ට මේකෙන් ගේන්නේ සහ අපි animations එකේ කොහොමද ගියේ. ඉතින් ඒ ඔක්කොම විස්තර මේකේ තියෙනවා මේ vlog එකේ. හැබැයි ඉතින් මට මේ vlog එක දාන්න පරක්කුනේ හේතුව තමයි ළමයි අනේ sorry වෙන්න ඕනේ මට මාර විදිහට වැඩ වැටුණා. ඉතින් වැඩ වැටෙද්දිත් මොකද මමනේ තනියම එඩිට් කරන්නේ ඒ ඔක්කොම කරන්නේ. ඉතින් ඒක චුට්ටක් විතර අතපසු වෙනවා. මම හිතන්නේ මේක දැන් ඔයගොල්ලන්ට ගොඩක් පුරුදු ඇති. අහලා ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් එහෙම තමයි. හරි එහෙනම් ඉතින් මේ අපි first day rehearsal කරන විදිහ මම මේකේ sounds ඔක්කොම mute කරනවා. මොකද copyright වැදුනොත් කියන බයට. එහෙනම් ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඔයගොල්ලෝ අපේ act එකට මාරම විදිහට ආදරය කරලා තිබ්බා. ඉතින් මේ concept එක ගැන කතා කරොත් මේ concept එක ගායනාගේ concept එකක්. ඉතින් දේව මල්ලි මමයි හොඳට කරා කියන එක අපි දැන් විශ්වාස කරනවා. මොකද මම contemporary කියන dance style එක ඇත්තටම කිව්වොත් කරලා නැහැ. මම first time තමයි ඉතින් මෙහෙම contemporary dance style එකක් කරේ. ඉතින් මම ආසයි වෙනස් දේවල් කරන්න. ඉතින් ඉස්සරහට ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම වෙනස් දේවල් කරනවාද කොහොමද කියලා. ඉතින් ඒක අපි ඉස්සරහට බලමු. වැඩි ඉතින් අනේ ඉස්සර හිතන්න ඕනේ නේ. හරි දැන් මේ තමයි අපි second day එකේත් ඉතින් අපි rehearsal කරා. ඇත්තටම කිව්වොත් අපිට මේ act එක හදාන දවස් 4යි තිබුණේ කාලේ. ඉතින් ඒ කාලය ඇතුළත මමයි මල්ලි හොඳටම rehearsal කරලා මල්ලි අපේ ගෙදර ඇවිලා ඒ ටික මට මේ shoot කරන්න බැරි වුණා. ඉතින් අපි දෙන්න පුළුවන් උපරිම අපේ කරා කියන එක අපි හිතනවා. මොකද ඕගොල්ලෝ අපිට හොඳ voting ප්‍රමාණිකුත් දීලා තියෙනවා. ඉතින් අපේ වීඩියෝ එක ගොඩක් කටිය බලලා තියෙනවා. ඉතින් thank you so much. ඉතින් ඒ ආදරෙත් එක්ක අපි ඉස්සරහට යන්න බලාගෙන ඉන්නවා. ඉතින් බලමු මොකද ඉතින් ඉස්සරහට වෙන්නේ කියලා. එහෙනම් ඉතින් thank you මගේ vlogs ඔක්කොම බලනවට සහ මගේ vlogs ගොඩක් දැන් කට්ටිය බලන්න පුරුදු වෙලා කියන එක මම දැන් මම හිතන්නේ එහෙමද කියලා දන්නේ නැහැ. ඉතින් බලමු. vlog එකක් ඉතින් දාන්න චුට්ටක් පරක්කු වෙනවා. ඒක වෙනම වැඩක් ඉතින්. කමන්නේ මට පුළුවන් මගේ විශේෂ දේවල් මගේ ස්පෙෂල් දේවල් මම ඔයගොල්ලොත් එක්ක අනිවාර්යයෙන්ම ෂෙයා කරගන්නවා. කොහොමත් මේ අවුරුද්ද දිගටම මම vlogs දානවා. එහෙනම් ඉතින් මේ vlog එක ඔයගොල්ලෝ enjoy කරන්න. මොනවද මේ දාන්න තියෙන්නේ? ඔර සින්දුවලක් තියෙනවා. ඔයදෙන් පැට්‍රිස් කරා දැක්කේ අපේ එක සින්ස් දාලා අපේ මේ මොනවද දෙකට කියන්නේ අපේ ඩිස්ට්‍රැක්ට් කරනවා මෙයා මෙන්න මෙයා රැන්ඩි අයියා නම් අනේ හොඳට සැපේ දොයි ඒ අතපය හරිදනද දාලා තින්නේ නැගිට ගන්න අප්පා ඒ ඇසිමේ අපන් මම ලස්සන දෙක අයින් කරේ නෑ දැන් අපි මේ ස්ටේජ් රිහර්සල් එකට ඇවිල්ලා ඉන්නේ. මට third day එකේ නම් මට ගන්න බැරි වුණා ක්ලිප්ස් ටික. කමක් නැහැනේ නේද ඉතින්. පොඩ්ඩක් ඉතින් අමතක කරන ඩාම් වෙනවා ඩුම් වෙනවා කියන්නේ ඕනකොටනේ. ඉතින් මේ දවසේත් ඇත්තම කියනෝනේ අපිට ගොඩාක් රිහර්ස් පැට්‍රිස් නැහැ. කියන්නේ අපිට මාරු විදිහට එක වැඩත් එක්ක සහ එහෙම පොඩි දේවල් එක තමයි. හැබැයි දැන් මම මේ වෙලාව තෑන්ක්ස් කරන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලාම පටන් ගන්නම් අපේ dance act එක මේ විදිහට ලස්සනටම හදලා දුන්නේ ගයන් ශ්‍රීමාල් සර් ගයන් අයියා. ඉතින් ඔන්න ගොඩක් ආදරේ. thank you අයියේ. ඒ වගේම costume ගත්තොත් අරවින්ද අයියා. එයා තමයි අපේ first round එකෙත් costume හදලා දුන්නේ. second round එකෙත් අපිට ලස්සන costumes හදලා දුන්නේ අරවින්ද අයියා. අරවින්ද අයියා thank you so much. ඒ වගේම මාව ලස්සනට dress කරේ පොඩි අයියා අපේ හර්ෂින සේනානායක අයියා. ඉතින් පොඩි අයියටත් ගොඩාක් thank you. මේ ලස්සන කරාට සහ අපේ props ගත්තාම ඩිලන් අයියා ඉතින් ඔයාලට ගොඩාක් thank you අපේ props වලින් අපිට help එකක් දුන්නාට ඉතින් ඔක්කොටම ගොඩාක් thanks කරනවා ඒ වගේම බලපු ඔයාලටත් vote කරපු ඔයාලටත් ගොඩාක් thank you so much මෙහෙමයි thank you කියලා නම් මදි අපි ඒක මම දන්නවා ඉතින් thank you so much ඉතින් ඔයගොල්ලෝ අපේ act එක බලලා තියෙනවා අපි කරලා තියෙනවා හොඳට ඉතින් ඔයගොල්ලෝ අපිව third round එකටත් යවුවා. ඉතින් ඔයගොල්ලන්ට ගොඩාක් thank you අපිව third round එකටත් යවුව එකට. ඉතින් third round එකේ වෙනස්ම act එකක් තමයි අපි කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් බලමු මේ act එකටත් ඔයගොල්ලෝ කැමති වෙයිද කියලා. එහෙනම් ඉතින් vlog එක බලාගෙන ඉන්න.
ඊට පස්සේ ඉතින් ඔන්න මම යන්නේ ආවා සුෂි කන්න. ඉතින් ගොඩක් කට්ටිය සුෂි කන්න ආසයි වගේම අකමැති. මන් දන්නේ නැහැ ඇයි අකමැති කියලා. මොකද සුෂි කාපු කට්ටිය දන්නවා එක මොන වගේ රහක්ද කියලා. මන් දන්නේ නැහැ පුදුම රහක්. එදා අපි ඩම්ප්ලින්ග්ස් උත් ඕඩර් කරා. ඉතින් මමයි යම්මි ලන්ච් ගත්තේ ටිකක් පරක්කු වෙලා. මොකද රියසල්ස් ගිහිල්ලා ඔක්කොම කරා. අපි දැන් බඩගින්නකුත් තිබුණ නැහැ. ඉතින් අපි දැන් මේ හවස වගේ තමයි මතක හවස වගේ. ඉතින් මම යමේ පුදුම පෙරේතකමක් තියෙන හරි සිංහලෙන් කිව්වොත් මාර විතර පෙරේතයි සුෂි කන්න. ඉතින් මම ඉතින් ඔයගලන්ට කියනවා සුෂි කාලා නැත්තම් එක දවසක් try out කරලා බලන්න සලමන් ඇන් මකී එකෙන් try කරලා බලන්න මාරම රහයි. මේක අර ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයි. මේ මම නිකන් කියන්නේ මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් එහෙනම් ඉතින් මම කාලා එන්නම්. ඉතින් අද අපි ආවා රවුන්ඩ් 2 එකේ. පොඩ්ඩක් ඉන්න මට වචන චුට්ටක් පොඩ්ඩක් ට්‍රැක් එක මගේ චේන්ජ් වෙලා තියෙන්නේ. ඉතින් අපි ආවා ස්ටේජ් රිහර්සල් එකට. මොකද අපි 19 තමයි පර්ෆෝම් කරන්නේ. ඉතින් හරිද වගේ මම බ්ලොග් එකක් ඔයගලන්ට ගේන්නම්. එහෙනම් ඉතින් දිගටම බ්ලොග් එකත් එක්ක ඉන්න. එලිමිනේෂන් ඩේ එක දවසේ මට ලස්සනට ඩ්‍රෙස් කරේ පොඩි අයියා හර්ෂණ අයියා. ඉතින් මේ ඩ්‍රෙස් එක දුන්නේ UR බ්‍රයිඩල් එකේ අක්කි වාසන අක්කි. ඉතින් thank you so much. ඉතින් මට ග්‍රෑන්ඩ් ප්‍රීමියර් එකේ ඉඳන්ම මම ලස්සන කරන්නේ මට ලස්සන ඩ්‍රෙසස් දෙන්නේ. ඉතින් UR එකේ අක්කි වාසන අක්කි සහ ලස්සන කරන්නේ පොඩි අයියා හර්ෂණ අයියා. ඉතින් thank you so much. ඔය දෙන්නාට වෙනද වගේම මාව ලස්සන කරලා මාව එහෙම යවනවට ලස්සන කරලා මාව යනවට. එහෙනම් ඉතින් අද අපි බලමු අපේ එලිමිනේෂන් එක දවසේ මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඉතින් අපි දැන් යන ගමන් ලන්ච් උත් අරගෙන තමයි ගියද මේ වෙද්දී නම් ටිකක් හවස් වෙලා. එහෙනම් ඉතින් thank you so much මගේ මේ vlog එක බලන් හිටියට. ඉතින් ගොඩක් ආදරෙයි ඔයගලන්ට අපිට මේ ආදරය දෙනවට. එහෙනම් ඉතින් මං ගිහිල්ලා යන්නම්. බුදු සරණයි ජේසු පිහිටයි. තවත් ලස්සන vlog එකකින් අලුත් vlog එකකින් මම ඔයගලන්ව ඉක්මනටම හම්බ වෙන්නම්. bye bye. බුදු සරණයි ජේසු පිහිටයි ආදරෙයි. I think ඔන්න මමයි මල්ලි third round එක select වුණා. I think thank you so much අපිට vote කරපු හැමෝටම නංගිලා මාරලා අයියලා අක්කලා හැමෝටම thank you. ඉතින් අපි third round එකේ ලස්සන act එකකින් ඔන්න ඔයගොල්ලන්ගේ ආයෙත් දෙනවා. ඉතින් ඒකටත් හොඳ නරක බලලා එහෙනම් ඉතින් කියන්නේ. එහෙනම් ඉතින් දිගටම vlog එකත් බලාගෙන ඉන්න. ගෙන් එන්නම්. bye bye.